ඔන්න මේ ගෙවෙන්නේ අපිට අද දවස පෝය දවසක්. ඉතින් අපි හැමෝම එකතු වෙලා දානයක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න අපි කට්ටියම උදේම නැගිටලා බත් උයලා සැමන් පරිප්පු හදලා රසම රස කෑම වේලක් ලෑස්ති කරලා දෙන්න තමයි මේ ඉක්මනටම ලෑස්ති වෙන්නේ. වාහනේ යන්න හැමෝටම ඉඩ නැති නිසා තාත්තයි අම්මයි ළඟම ඉන්න අයට කෑම දුන්නේ මේ විදියට. එන්නකෝ අපිත් එක්ක ඔයාලත් යන්න. ඇත්තටම මේ වගේ දෙයක් පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් එකට හිතට දැනෙන්නේ පුදුම සතුටක්. බලන්නකෝ එයාලට දැනෙන සතුට. ඒවල් ළඟම කට්ටියට මේ විදියට කෑම දීලා අපි තව ටිකක් ඉස්සරහට යනවා. තව ඉස්සරහ ඉන්න අයටත් කෑම ටිකක් දීලා එන්න. ඇත්තටම මේ වගේ දෙයක් කරන්න හිතට එන එකත් පිනක් නේද? මේ විදියට අපි තව ඉස්සරහට ගියා එයාලව හොයාගෙන. එන්නකෝ එයාලත් අපිත් එක්ක තව ටිකක් ගිහින් එමු. මේ ඉන්නේ අපේ චූටි පැටව් දෙන්න. ඒ දෙන්නත් හරිම සතුටෙන් තමයි අපිත් එක්ක මේ වැඩේ කරන්නේ. මිනු බබාට නම් ඉතින් කොහේ ගියත් කෝලම් කර කර ඉන්න තියනවා නම් ඊට වඩා දෙයක් නැහැ. මෙන්න බලන්නකො මෙතන කෑම කන්න බලාගෙන ඉන්නේ කවුද කියලා. එයාලත් හරිම ආදරණීයයි. ඉතින් මෙතන මිනිස්සු එයාලට කෑම දීලා පුරුදු වෙලා එයාලා කවුරු හරි කෑම ගෙනත් දෙනකන් මේ විදියට බලාගෙන ඉන්නවා. ඩක් බඩගින්නෙන් හිටිය යාලා හැමෝම හරිම සතුටෙන් බඩ පිරෙන්න කෑම කෑවා. ඉතින් අපිට ගොඩාක් සතුටුයි. ගස්වලට වෙලා මෙයාලත් මේ බලාගෙන ඉන්නේ අපි යනකම් ඉක්මනට කෑම කන්න දුවන්න. මෙන්න මේ විදියට මගේ ආදරණීය පවුලේ හැමෝම එකතු වෙලා ලස්සන දවසක් තමයි මේ ඉවර වුණේ. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන.
ආදරේ හැමෝටම